නිකන් බලන්න page එක මෙන්න මේ විදියට. දැන් ඔයා මේක අපි සේව් කරලා බලමු කොහොමද PDF එකට කියලා. හරිද? නිකන් හිතන්න මේ මේකේ ටෙම්ප්ලේට් එක මම දැන් උඩින් පල්ලෙන් කළේ. හරිද? ඔයාගේ කම්පැනි නමයි. දැන් මට එක්සෑම් එකේදී ඕනේ මේ ෆොටෝ මම ඉල්ලන්නේ at least ඔයාගේ blank document එකේ කම්පැනි නේම් එකයි ඔයාගේ ෆෝන් නම්බර්. එතකොට දැන්ට කම්පැනියක් නැත්නම් තාම කම්පැනි ප්‍රොෆයිල් එක හදලා නැත්නම් මොකක් හරි බොරු නමක් දාලා ෆෝන් නම්බර් ඒ ටික දාලා දැන් මම මේක ඇඩ් කළාම දැන් මේ මොකක්ද නේද උනේ PDF එකේ. ඇයි මම ඉමේජ් මේ කලින් එක මම බෑග්ග්‍රවුන්ඩ් විතර දැම්මනේ. ඒක මුළු ඔක්කොම ඇප්ලයි වුණා. ඒකයි මෙහෙම තියෙන්නේ. දැන් බලන්න මෙහෙම කළාම ඔයාට ලේසි ඊසි නොමිලේම ඔයාට ලස්සන කවර් පේජ් එකක් මේකෙන් ඔයාට ගන්න පුළුවන්කම එනවා. මම එහෙනම් මට මේක තමයි ඔයාට Canva ගැනත් පොඩි හැඳින්වා දීමක් කරන්න ඕනේ. Canva ගැනත් හඳුන්වා දීමක් කරන්න ඕනේ. මෙතන අපි මේ ඩිසයින් එකට ගියා page color කියන එකේ fill effect කියන එකේ අපිට fill effect එක අපිට මෙතනින් remove කරලා දාන්න පුළුවන්. general ගියා මෙන්න මේ මෙතන texture එක pattern එක අපිට මේ කෙලින්ම මේ image එක අපිට මෙතනින් remove කරන්න පුළුවන්. ඒක rotate මෙතන කරගන්න අපිට දැන් මෙතන general ගත්තොත් එහෙම මෙතන පොඩි ඔප්ෂන් එකක් ඇති no fill කියලා. no fill කියලා කියනවා කෙලින්ම මේක fill වෙන්නේ නැහැ. percent vertical. එතකොට මේක අපිට අඩු කර ගැනීම හැකියාව තියෙනවා. හරි. එහෙනම් මේ ටික තමයි මට පෙන්න ගන්න උවමනා වුනේ. විශේෂයෙන් Canva. Canva ඔයා try එකක් දීලා Canva එකේ මේක ඔයා හොයාගන්න. දැන් මගෙන් අහන්න එපා සර් Canva එකේ කරද්දි හෙට කෝල් එක ගන්න එපා. මේ කියලා දෙන අමතර දේවල් ඔයාලා හොයාගන්න කරන්න ඕනේ. මේ Canva එකේ මේ ඔයාට වෙබ් Facebook පාවිච්චි කරන මම කියලා දුන්නේ නැහැ නේ. ඒ කියන්නේ Facebook හදන කවුරුත් ඔයාලට කියලා දෙන්නේ නැහැ. ඔයාම ගිහිල්ලා ගලේ එහෙනම් මේවා ඇවිල්ලා ඔයාටම එක්ස්ප්ලෝර් කරන්න තියෙන්නේ. ඉතින් මගේ දැන් මට තව ගොඩාක් දේවල් ඔයාලට කියා දෙන්න පුළුවන්. ප්‍රශ්නේ වෙන්නේ ඔයාලට කියා දුන්න ගමන් හෙට කෝල් එක ගන්නවා. ඒවත් කියනවා. ඒතකොට එහෙම කළාම ඉතින් අපේ සසර අපිට පර්සනල් ලයිෆ් එකක් නැහැ. මම උදව් කරන්න කැමතියි. හැමදේම හරි. හැබැයි මේවා ඔයාට හොයාගන්න තියෙන දේවල්. Canva රුපියල් 800ට 900ට වාට ලයිසන් ගන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ යුනිවර්සිටි ලයිසන් එක. යුනිවර්සිටි ලයිසන් එකෙත් පෙළක් ඒවා ඔයාට මේ ලැබෙන්නේ නැහැ. ටෙම්ප්ලේට් හොඳ මේවා ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මේ ලොකු ගාණක් නැහැ. මේක ගත්තට පාඩුවක් නැහැ කියලා මට හිතෙනවා ඔයාලට. ඔයාලට මේක පාවිච්චි කරලා බලන්න. ඊට පස්සේ හොඳ මේ paid version එකට යන්න පුළුවන්. මොකද හරි ලේසියෙන් ඔයාට content ටික ඔයාට අවශ්‍ය ටික හදාගන්න පුළුවන්. ඒතර මේ වගේ වැඩ කෑල්ලක් දාලා ඔයාගේ package එක, ඔයාගේ company profile එක මොකද්ද out of the world experience එකක් අරගෙන ලස්සනට ඔයාට හඳුන්වලා දෙන්න පුළුවන්. හරි මේක නම canva.com. Canva එකට ගිහිල්ලා මේ දේවල් ටික කළා ඔයාගේ තනියම කිසිදු මිනිහෙක්ට සල්ලි ගෙවන්නේ නැතුව තනියම මේ වැඩේ ගොඩ දාගන්න ඔයාට මේ දේ කරන්න පුළුවන්. ඉතින් මට පෙලක් කතා කළා මේ කියන කොල්ල කෙල්ලෝ වගේ මට කරන්න බෑ මම ටිකක් වයසයි. මම කිව්වා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තමයි මේක කරන්නේ අපි මේක. මේකෙන් හෙට ඉඳන් ඔයාට ස්ලෝ වුණාට කමක් නැහැ. හිමීර වැඩ ටික කරන් යන්න පුළුවන් නම් ඔයාට මේක සාර්ථකව කරගන්න පුළුවන්. එහෙනම් මට මේ Word document package එකෙන් මට මේක පෙන්න ගන්න ඕනේ මෙන්න මේ ටික. කොහොමද ක්ලීන් කරන්නේ? ඔයාට දැන් දැක්කා පෙලක් අයගේ අයියෝ අපිට ඕනේ අපි දන්නවා. හැබැයි ඔයාලා සෙක්ෂන් බ්‍රේක් එකක්වත් ගහගන්න දැනන් හිටියේ නෑ. ඒ වගේ දේවල් තිබ්බා. ඉතින් පෙලක් වෙලාවට පෙලක් කියව දැන් පෙලක් ඒව ඔයාලා දන්නවා. හැබැයි
මගේම නොදන්න දේවල් ටිකක් අද ඉගෙන ගත්තා කියලා මම උපකල්පනය කරනවා. ගැටලුවක් නැහැ. ඒ කියන්නේ එහෙම අවුලක් නැහැ. වරකට මේ කිව්වේ. එහෙනම් මේක වාට දෙන හෙල්ප් එකක් විදියට මේ ડોකියුමන්ට් එක ක්ලීන් ප්‍රොෆෙෂනල් විදියට ડોකියුමන්ට් එක හදාගන්න. ඉතින් දැන් මම වාට දැන් තේරෙනවද? දැන් මම හදන ડોකියුමන්ට් දැන් ඔයාගේ කම්පැනි ප්‍රොෆයිල් එක, ඔයාගේ ડોකියුමන්ට් එක මේ විදිහට මම ෆෝමැට් කරලා බලන්න ළම. මේ කවුරුත් දෙක කරන්නේ මම ස්ටාෆ් දෙන්නේ මගේ රිවිව් එක මම තමයි. දැන් අපි විසිටින් ලෙක්චරින් ගිහිල්ලා යුනිවර්සිටි එකේ අපි කෝස් එකක් කරනවා අපිට පේමන්ට් එකක් යනවා අවලි රේට් එක. හැබැයි ළමයිගේ එක්සෑම් බලන්න ඕන, පේපර් බලන්න ඕන. ඒතකොට අපි වෙන කට්ටියව දාන්නේ නැහැ කියනවා අක්කා. අපිම බලන්න ඕන. ඒතකොට එහෙම කරන්නේ නැහැ. ඔයාලගේ කන්ටෙන්ට් එක බලන්නේ මම. ඉතින් ඒ හින්දා දැන් ඔයාලට තේරෙනවා මේ ස්ටයිල් කරලා දාලා ක්ලීන් මේව නේවා. මේ විදිහට මම හදලා තමයි වැඩ. ඉතින් ඒ හින්දා මට ටිකක් වෙලා යනවා. පෙලක් දේවල් කරන්න. at least මෙතෙන් එහාට වක්කත් ඔයා දැන් ඔයාලට මේ ડોකියුමන්ට් එක කෙලිම ට්‍රයල් ඒජන්ට් යවන්න පුළුවන්. හරිද? හැබැයි ෆොටෝ ටිකක් දාලා කම්පැනි ප්‍රොෆයිල් එක ලස්සනට කරගන්න. මේ දාපු ටෙක්නික් දැන් දාති කොඩේ විදිහට දාන්න එපා. අර කෙලිම චෛත්‍යයයි වැවයි අර ෆොටෝ ගද්දී දැන් හිතන්නකෝ පෙලක් අයගේ මට දැන් ඊව පෙන්වන්න පුළුවන් මෙහෙම කරන්න එපා කියලා. එතකොට ඔයාට අපහාස කළා වගේ ඔයා අනිවාර්යෙන් හිතයි. ඒ වගේ කරන්න එපා. ඒ කියන්නේ අර නිකන් ඉමේජ් ගද්දී නිකන් ස්ටෝරිසම්නේ ගන්න ලස්සන සුද්ධියෙක්. ලස්සන සුද්ධියෙක් අරගෙන ලස්සනට දාලා එහෙම හදන්න. නිකන් හැම වෙලේම අර ගොබ්බ ෆොටෝස් දාන්න එපා. නිකන් අර බලන්න හැම වෙලේම මීට දැන් බලන්න Canva එකේ කොහමද ආවේ travel template එක. ඒ වගේ ලස්සන දෙයක් දාන්න. ඒ වගේ දෙයක් අරන් දාන්න. මොනවද අහන්න තියෙන්නේ මගේ? ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. excuse me. අහන්න. ලෝගෝ එකක් කොහොමද සර් pages වලට ඇඩ් කරන්න අපි උඩට? හරි පල්ලයට හරි කම්පැනි ලෝගෝ එක. මේ විදිහම තමයි. ඒ කියන්නේ ලෝගෝ එකක් දැන් අපි දානවා නම් දැන් මේ ડોකියුමන්ට් එකේ දැන් අපි ඉමේජ් එකක් ඇඩ් කළේ කොහමද? ඒ සේම් විදිය, ඒ එකම විදිය මෙතන අපි ක්ලික් කළා insert කියලා ගියා, picture කියලා ගියා, this device කියලා ගියා. මෙතන අපි බලමු මොකක් හරි ලෝගෝ එකක් තියෙනවද කියලා. ආ තියෙන. මේක ලෝගෝ එක. එකම දේ දැන් මේක මම සයිස් අඩු කරලා කොහොම දාන්න පුළුවන්. මෙහෙම දාන්න පුළුවන්. ඉමේජ් එක දාන විදිහම තමයි. ලෝගෝ එක දාන්නේ මේ විදිහට තමයි. පාට ඕන නම් මේක තව මේක රවුමක් ගහලා මේ රවුමට එහෙම ෂේප්මන්ට් එකකුත් දාගන්න පුළුවන්. ඊට පස්සේ page එකෙන් page එකට අපි ඔක manual වෙනම දාන්න ඕනේ. නෑ බලන්න දැන් බලන්න මනුවල් පේජ් එකෙන් පේජ් එකට දැම්මද කියලා බලන්න දැන්. දැන් මම මේක දාන්නේ කොහෙටද? header එකට. හෙඩර් එකට දාන්නේ. මම නිකන් දැන් එහෙම තියන්නම්. බලන්නකෝ. මේ ඔක්කොටම ඇඩ් වෙනවා මේ. පේනවද? හෙඩර් එකක් කියන්නේ ඒකයි. එක ෆුටර් එකට මේක දාන්න පුළුවන්. හෙඩර් ෆුටර් දෙකම දාන්න එපා කැතයි. එක තැනකට දාන්න. සාමාන්‍යයෙන් ඔයාගේ කම්පැනියේ සාමාන්‍ය අපි මෙහෙම දෙයක් කරනවා. වෙබ්සයිට් එකක් කරද්දී පොඩි ටෙක්නික්ස් එකක් තියෙනවා. ඔයා ડોකියුමන්ට් එකක් කරද්දී මේ ડોකියුමන්ට් එකක් ඕන දෙයක් වෙබ්සයිට් එකක ඕන දෙයක් බලද්දී අපේ මිනිස්යාගේ ඇහැ යන්නේ ළමයි මෙන්න මේ වම් පැත්තට. වම් පැත්තට යනවා වැඩි. ඒ හින්දා තමයි වෙබ්සයිට් වල ලෝගෝ එක අපි වම් පැත්තටම දාන්නේ. ඇහි වම් පැත්තට යනවා. ඊට පස්සේ සයිට් එකේ ස්ක්‍රීන් එක අපිට highlight වෙන වැදගත්ම හරිය තමයි මෙන්න මේ section එක. මේ section එකට අපි කියනවා hero header කියලා. අපේ කම්පැනි එක දැක ගමන් ඒ කියන්නේ ආයුර්වේද කරන කෙනෙක් ටුවරිසම් කරනවා නම් එහෙනම් ඔයාගේ ආයුර්වේද ප්‍රතිකාර අඩංගු ටුවරිසම් මැසේජ් එකක් එන විදිහට දාන්න. ඔයා ජෙම් කරනවා නම් ජෙම් පිළිබඳ මැසේජ් එකක් එන විදිහට එකද. ඒක කළාම ඔයාගේ මොකක්ද තීම් එක කියලා අපිට හදාගන්න පුළුවන්. හරි. එතකොට ඒ විදිහට මේක කරන්න. දැන් ලෝගෝ එක ගැන හරියනේ. තාම මොනවද ගැටලු? තව ඕන කෙනෙක්ගේ ඕන ප්‍රශ්නයක් අහන්න. සර් හෙඩර් එක හරි ෆුටර් එක හරි සේව් කරලා තියාගන්නේ කොහොමද සර්?
header එක footer එක. ඒ කියන්නේ මේ ඔයා දැන් මේ දකින්න ඒවා දැන් මෙතන අපි මෙතන තියෙනවානේ මෙතන insert ගියාම මෙතන header footer මෙතන අපිට පුළුවන් insert header footer කියලා. මේ මෙතන තියෙනවා edit header. හරිද? edit header කියලා ඔයාට මේ තියෙන document එකට අමතරව ඔයාට පුළුවන් මේ templates වගේ මේකට add කරගන්න. ඒ කියන්නේ templates add කරගන්න. හරි. එතකොට මේ header එකට ගියා. header එකේ ඔයා මෙතන ඕන දාලා තියෙන එක remove කරනවා. තව headers ඕන නම් මෙහෙම දාගන්න පුළුවන්. මේක add කරගන්නේ මේ office එකට ගිහිල්ලා office එකේ more කියන එකට ගිහිල්ලා මේ option වලට ගිහිල්ලා මේ option වලින් මෙතන තියෙනවා add කරගන්න. ඉතින් මම ඒ detail එක නැහැ. ඔයාට load කරගන්න පුළුවන් මේ දේවල්. දැන් ඔයාගේ ප්‍රශ්නේ මොකක්ද? කොහොමද මේ header save කරගන්නේ කියලා නේ. ඉතින් ඔව් header සර්. save කරගන්නේ මේ particular header එකක් අරගෙන ඒ header එක ඔයා හදලා දැන් හිතනවා මේ header එක ඔයා හැදුවා. හදලා මේ document එක save කරන්න. save කළා. එතකොට මේ header එක තියෙනවනේ ළමයි. ඔයාට තියෙන්නේ මේක ඊට පස්සේ මේ control all ගැහුවා. control C ගහලා copy කරලා ඒක paste කරන්න. ඒක තමයි කරන්න තියෙන ලේසිම දේ. ඒ කියන්නේ ඔයා මේක header එක හදලා ඒ document එකේ my header කියලා ඔයා file එක save කරා. ඒ save කරපු එක ඊට පස්සේ ඔයා අලුතෙන් දාන යන තැනට ඒක paste කළාම හරි. ඒක copy වෙලා යනවා. හරි සර්. තව තියෙනවා අර මේ document කළා import කරලා ගන්න ක්‍රම. ඒවා ඒ කියන්නේ ඒවා මං හිතන්නේ වට අනවශ්‍යයි. මේකකින් ඇත්ත නිකන් පැටලේ දොර කරපු දේවල් තේරුමෙන්නේ නැහැ. හරි. තාමනාද දැනගන්න. සර් මේ කම්පැනි ප්‍රොෆයිල් එකේ අර බෑග්ග්‍රවුන්ඩ් ඉමේජස් අපි දැම්මා. මේ ඔව්. ඒක අයින් කරන්නද කොහොමද සර්? බෑග්ග්‍රවුන්ඩ් මෙහෙමයි. දැන් ඔයාලා මගේ කන්ටෙන්ට් එක රිවිව් කරද්දී එතකොට මම වාගේ රිවිව් කරන්නේ කන්ටෙන්ට් එක විතරයි මුලින්. එතකොට මට දැන් ඒ වෙලාව ළමයි ගොඩක් කිව්වහම මම ප්‍රයොරිටි දෙන්නේ PDF නැතුව Word document එනේවා. මට PDF Word document කරගන්න බැරි කම අතර නෙමෙයි. ඒකෙන් මම උපකල්පනය කරන්නේ ඔයාලට මම කියන්නේ graphic නැතුව මට content එක රිවිව් කරගන්න. ඊට පස්සේ content එක හදලා ඉවරලා graphic කරන්න. දැන් අපි website එකක් කරත් එහෙමයි. ඉස්සෙල්ලාම content එක කළා ඊට පස්සේ තමයි අපි graphic logo වෙනස් කර කර යන්නේ. ඉස්සෙල්ලාම content එක හොඳ වෙන්න ඕන. හරි? එතකොට ඕනම දෙයක් කරන්නේ එහෙමයි. ඔක්කොම මේ logo එක කළා එහෙම කරන්නේ නැහැ. content එක කළා ඉවරලා එහෙම යන්නේ. එතකොට ඔයාගේ දැනට ඔයා add කළා නම් ඔයාගේ background එක අයින් කරගන්න. අයින් කියන්නේ background image විදිහට දාන්න එපා. ඒක not nice. තේරෙන්න ඕනනේ. ඉතින් අර ඔයාට company profile එකට වගේ ඕන නම් Canva එකේ තියෙන company profile. ඔයාට ඕන company profile එකට template එකක් ගන්නත් පුළුවන්. පොඩි ගාණක් වියදම් කරලා. නැත්නම් Canva එකේ හදන්න. හැබැයි background image දාන්න එපා. මොකද image එකක් උඩ text එකක් load වෙච්ච ගමන් charter. ලස්සන නැහැ. not nice. ඒක දාලා තියෙනවා අයින් කරන්න. එතකොට ගොඩ දෙනෙක්ගේ background එකේ image load වෙද්දී image background එකේ text load වෙද්දී text එක අපහැදිලි. ඒකයි එපා කියන්නේ. ඒකයි එපා කියන්නේ. හරිනේ? හරි. company profile වේවා ඕනම එකක් ඒවා නිකන් තියෙන එක නෙමෙයි හොඳ හැමදේම add වෙන්න ඕනේ. ලස්සනට graphics add වෙන්න ඕනේ. graphics add වෙන්න ඕනේ. මම සාම්පලයක් පෙන්නන්නම්කෝ. මම තියන් ඉන්න එකක් මේ ළමයිගේ මගේ සම්බන්ධයක් නෙමෙයි. පිටින් එකලා student work company profile okay company profile ළමයිගේ දැන් මේකේ මොකද්ද ලස්සන තියෙනවා content තියෙනවා මේ template බස්සලා template එකෙන් ගත්තේ හැබැයි ලස්සන
තනිකර මේකේ කන්ටෙන්ට් මදි. කම්පැනි ගැන ලීඩර්ෂිප් ඒවා කිසි දෙයක් කියන්නේ කන්ටෙන්ට් එක බිඳුවයි. ඒ කම්පැනි ටුරිසම් ගැන කරද්දී සස්ටේනබිලිටි කියන එක අනිවාර්යයි. අනිවාර්යයි. මොකද හරි කට්ටියක බලන විදිහ ඩෙස්ටිනේෂන් ඊට පස්සේ හෙරිටේජ්. දැන් මේකේ ලුක් එක හොඳයි. දැන් බලන්න මේ වගේ මේ වයිට් බෑග්ග්‍රවුන්ඩ් එක මෙන්න මේ වගේ පොඩි වැඩ කෑලි ටිකක් දාලා මේ රවුම් ඉමේජස් දාලා වාට පුළුවන් අයිඩල් එකේ මෙහෙම රවුමට දැම්මා සීගිරි ගැන ලිව්වා. ඉතින් සීගිරි මෙහෙම රවුමට ලෝඩ් වෙනවා. ඉතින් අපිට පුළුවන් සීගිරි විදිසිතුවම ඒතර පිදුරංගල එයාවට ඒ මොන හරි දාන්න. කම්පැනි ප්‍රොෆයිල් එක අනිවාර්යෙන් ප්ලේන් තියන්න එපා. මේ දැන් මොඩර්න් කම්පැනි ප්‍රොෆයිල් ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට වට බලා ගන්න පුළුවන්. හරිද? මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි මෙතන ගත්තොත් එහෙම මොඩර්න් කම්පැනි ප්‍රොෆයිල් කියලා. නිකන් මොඩර්න් කම්පැනි ප්‍රොෆයිල් එක කොයි වගේද කියලා බලන්න ඇට්ලීස්ට් ඔයාට බලා ගන්න පුළුවන්. මේ බලන්නකො කොහොමද මේවා. මෙන්න මේ මට්ටමේ වෙන්න ඕනේ. මම දුන්න කන්ටෙන්ට් එක අනුව මේක හදලා මෙන්න මේ වගේ අවුට්පුට් එකක් එන්න ඕනේ. කෙලිම කම්පැනි ලෙවල් එකට යන්න ඕනේ. ඉතින් මේවා සල්ලි වියදම් නාස්ති කරගෙන කරන්න ඕන දේවල් නෙමෙයි. ඩොලර් 5ට ඩොලර් 10ට ඩොලර් 20ට මේ ටෙම්ප්ලේට්ස් තියෙනවා. ටෙම්ප්ලේට් එකක් අරගෙන දාගන්නත් පුළුවන්. හැබැයි මේ ටෙම්ප්ලේට් එක හැමෝගාම තියෙනවානේ. ඉතින් පුළුවන් නම් මේ Canva එකෙන් හරි මොකෙන් හරි InDesign ඕන එකක් තියෙන Corel Draw මේකේ වාට මේ ඔයාගේම විදිහට අලුත් විදිහට මේක හදාගන්න පුළුවන් වාට. එතකොට මේක හදාගත්තාම මේ ස්ටයිල් එකට තමයි වාට අනෙත් ටික දාගන්නේ. වාට අර මම ලියලා දුන්න ඉන්ෆෝමේෂන් ටික. ඒක දාගත්තා නම් හරි. ඉතින් ඒක දාගෙන ඉවරුනයින් පස්සේ ඔක්කොම ඉවරුනයින් පස්සේ මම වාගේ ඉමේජ් එක දාන්නේ නැහැ. ඒක වැඩි ලස්සන කරලා වැඩි හරියට උනාද නැද්ද කියලා බලන්න මට එකක් කියවන්න. මම ඒක බලලා ලස්සනයි නම් ලස්සනයි. තව ඉම්ප්‍රූව් වෙන්න ඕන නම් ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. ඒක බලලම නේද? ඒක මම මුකුත් එඩිට් කරන්නේ නැහැ. ඒක බලලා මම ඔයාලට WhatsApp voice එකක් තියෙනවා. නැත්නම් මැසේජ් එකක් දානවා මේක තව ඉම්ප්‍රූව් කරන්න. මේක හරියට ලස්සනයි. ලස්සන දේ ලස්සනයි කියන්නේ. හරි. එතකොට ඕගොල්ලන්ගේ නම් වලින් හරිද? අපේ මේ බැච් එකේ අපේ 20th බැච් එකේ ලස්සන නමක් මම ඇහුවම. ඒ කියන්නේ ලස්සන නමක්. ඒ නම කිව්වට කමක් නැද්ද? මම ලස්සනයි කියලා එකිනෙකට කිව්වා නේද? හැමෝටම කිව්වේ නෑ නම. හොඳ කියලා මම ගොඩක් වර්ණනා කළා. අයගේ නම් කිව්වට කමක් නැද්ද? ඉන්නවද දන්නේ නැහැ. මම නැහැ සර්. මෙලින්ස් ට්‍රැවල්. මෙලින්ස් එක. බලන්න යුනික්නස් සුපිරි. net එකේ සර්ච් කරලා බලන්න මෙලින්ස්. සුපිරි නම. අන්න ඒ වගේ අපි මොකද්ද ඔයගොල්ලෝ හිතන්නේ? heritage tours ශ්‍රී ලංකා golden serenity ටික අපබ්‍රංශ කියන්නේ තේරුම් ගත්තේ නැහැ කියන දේවල්. යුනික්නස් බලන්න මෙලින්ස් ට්‍රැවල්. සුපිරි. ඒ වගේ මම කාලෙකින් දැක්කේ ඒ වගේ නම. හරිද? එතකොට මේ ඒ වගේ යුනික් මාර හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා. ඒතර නම සුපිරි වුණා වගේ මේක ඉගෙනගෙන හරියට වැඩ ටිකක් සුපිරියට කරගත්තොත් ලස්සන. ඒ විදිහට ලස්සනයි. ඒතර ලෝගෝත් ඇවිල්ලා ඔයාලා කරන ලෝගෝ අර යුනික් නැතුව සුපිරි මොඩර්න් ලෝගෝ එකක් දාගන්න. හරි කරගන්න. ඉතින් Canva එකෙන් ඔයාලට ලොකු මැච් එකක් ගහන්න පුළුවන්. ඉතින් මේ මැච් එක try කරලා බලන්න. Canva මට දුන්නා. එතකොට Word document එකේ පෙළක් දේවල් ටික කියා දුන්නා. මම හිතනවා එහෙනම් යම් කිසි දෙයක් ගත්තයි කියලා. තව ප්‍රශ්න තියෙනවා නැත්නම් අපි සෙෂන් එක ඉවර කරමු. additional මේ sessions වල recordings දෙන්නේ නැහැ කාට. හරි? ඕකේ. මේක අපේ සීනියර් කට්ටිය මේක තේරුන්නේ නැහැ මම එක දන්නවා. මම අවුරුදු ගණනාවකින් නම් මම ඉගෙනීම් කරන්නේ. එකිනෙකට වෙනස් සබ්ජෙක්ට් ගන්න මිනිස්සේ. මම දන්නවා තේරුන්නේ නැත්නම් dead silent එන්නේ. excite වෙනවම
වෙන දේ තේරුන්නේ නැහැ. තේරුණා වගේ ඉන්නවා. හරි මම පොඩ්ඩක් හෙටත් බලලා පොඩ්ඩක් අනිත් අයගෙනුත් අහන්නම්. එකම දේ අනිත් අයක ෂෙයා කරගත්තාම හරි. හැබැයි ෂෙයා කරගන්න එක්කෙනා එයා හරියට තේරුම් ගත්තේ නැතිව එක්කෙනෙක් නම් එයා හරියට තේරුම් අරන් නැතුව එයා මේක ඔයාට කියා දෙනවා නම් ඔයාත් ඉගෙන ගන්න වැරදියට. ඉතින් මට ඕන වුණා ඔයාලගේ කමෙන්ට් තව ප්‍රශ්න මොනවාරි ඩවුට්ස් යන් තියෙනවා නම් පොඩ්ඩක් වැඩිපුර අරන් ඒක පාට කියා දෙන්න. මට එහෙම උවමනා වුණා. පස්සේ තමයි ඒ විදිහට මට තේරුනේ ඒවත් යම් යම් ප්‍රශ්න තියෙනවා නේද. හරි. දැන් එහෙමනම් තව කාට හරි අහන්න දෙයක් තියෙනවද නැත්නම් අපි සෙෂන් එක ඉවර කරමු. excuse me පොඩි ප්‍රශ්නයක් මේකට අදාළ නෙමෙයි වෙබ්සයිට් එකක් හදාගන්න නම් කොහොමද ප්‍රොසීඩියර් කොහොමද කරන්නේ සර් ඒවා පර්සනල් අපි පර්සනල් කතා කරන්නේ මේක කතා කරන්න ඕනේ නැහැ නේ අවශ්‍ය එහෙම කතා කරමු මේක කාටවත් කිසිම කෙනෙක්ට මම ප්‍රොමෝට් කරලා නැහැ කිසි දෙයක් ඕගලන්ට හැම වෙලෙම කියන්නේ අඩු කැපිටල් එකකින් වැඩේ කරගන්න කියලා වෙබ්සයිට් එකත් ඔයාට ෆ්‍රී කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කරගන්න ක්වොලිෆයිඩ් කෙනෙක්ගෙන් ඒක මම රිවිව් කරලා ෆ්‍රී කරගත්තා ඉන්නෝනේ අපි ගොඩ දෙනෙක් ගොඩ දෙනෙක් නම් කියන්න ඕනේ දන්නවනේ ඔයාලා කරපු අය දැන් මම ඔයාලට එවන දේවල් ඔයාට ඒවන්නේ පර්සනලි මම ගෲප් එකේ දාන්නේ නැහැ එතකොට පෙළක් ඒවා මට හිතුණා ඔයාගේ ප්‍රොජෙක්ට් එක අරන් මම මේක එක්ස්ප්ලেইন කරන්න දීලත් මම අහලා තියෙන පස්සේ හිතුණා නෑ ඕනේ නෑ එක්කෙනෙක්ගේ ප්‍රොමෝට් කරන්න ඕනේ නෑ ඒ හින්දා ඒ ටික අපි කරමු කිසිම දෙයක් එහෙම ප්‍රොමෝට් කරලා නෑ ඒ කියන්නේ ඔෆිස් එකෙන් මොකක්ද කෝල් එකක් වලට දීලා නෑ ඒ වගේ ප්‍රොමෝෂන් දේවල් වලට ඔයගලන්ට තේරෙයි වෙන තැන් වලට ගියාම කොහොමද ප්‍රොමෝට් කරලා ඔයාව මේ පුෂ් කරන්නේ ඒගොල්ලන්ගේ මේ ෆයිනෑන්ෂල් දේවල් වලට. අපි එහෙම කිසි වෙලාවක ඔයාලට එහෙම කළා නැහැ. කෝල් එකක්වත් දීලා නැහැ. අරක කරන්නේ නැද්ද මේක කරන්නේ නැද්ද වැඩ නැහැ. එකම දේ කියන්නේ සමයකට කලින් මේවට සල්ලි යන්නේ නැහැනේ. ඒ කියන්නේ පැකේජ් ටික හදන්න සල්ලි යනවද? නැහැ. කම්පැනි ප්‍රොෆයිල් හදන්න සල්ලි යනවද? නැහැ. ඒ ටික ඉවර කරගන්න. සමයකට කලින් ඉවර කරගෙන at least Facebook page එකක් හරි ගහගෙන කරන්න කියන එක තමයි කියන්නේ. හරි. තාමනා තියෙනවා. සර් මේ අයිටම් ටික සම්බන්ධ පොඩි ක්ලැරිෆිකේෂන් එකක් ගන්න තියෙනවා. දැන් අපි ගොඩක් අය අයිටම් ටික හදන්න දැන් අපි ගත්තොත් එයාපෝට් එකෙන් නිගම්බු වලින් ඊට පස්සේ අනුරාධපුර පොළොන්නරුව ඔහොම ගිහිල්ලා පස්සේ අන්තිමට බෙන්තොට ඩවුන් සවුත් පැත්තට එන්නේ. ඔව්. ඒක කවුරුත් ප්‍රැක්ටිස් කරන්නේ නැද්ද රිවර්ස්? ඒ කියන්නේ පටන් ගන්නවා බෙන්තොට හරි ගාල්ලෙන් හරි පටන් අරගෙන අනිත් පැත්තෙන් ගිහිල්ලා උඩට ඉවර කරන. ඒක මොකක් හරි ප්‍රැක්ටිකල් ඩිෆිකල්ටිස් මොකුත් තියෙනවද නැත්නම් ඒක ඕක ඉතින් අහන්න ඕන දවසේදී මේ ඇහුවේ ඔක්කොම දැන් අන්තිම දවසට ඉවරලා හරි කවන්නේ මෙහෙමයි ප්‍රැක්ටිස් කරන්න අවස්ථාවක් තියෙනවා ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් සිරිතක් විදියට ඒ කියන්නේ අපි මං කියන්නේ පටන් ගත්ත තැනින් මේ රට වටේ ගිහිල්ලා බලන් ඉන්න ඒ කියන්නේ ඒක හේතු ගොඩක් තියෙනවා එකක් අපි පුරු වෙලා ඉන්නේ මේ විදියට පුරු වුණාට අමතරව ප්‍රායෝගිකව පහසුයි ලංකාව වටේ තුවරට ගිහිල්ලා ඔහෙන් ගිහිල්ලා කොහොමද ඇල්ලට ඇවිල්ලා ඇල්ලෙන් යාලට ඇවිල්ලා යාලෙන් පෙන්තොරට ගිහිල්ලා හොම එන්න ඒක එකක් තියෙනවා එහෙම එක කොළඹ බලාගෙන එන්න පුළුවන් එකක් තියෙනවා. රිවර්ස් එකේ අපි සාමාන්‍යයෙන් යන්නේ නැත්තේ. මොකද මේ සුද්ධ ගොඩක් වෙලාවට මාසෙමේ බීච් එක. එතකොට එයා ලංකාවෙන් යද්දී එයා අපි කොච්චර අනුරාධපුර ගියත් පොළොන්නරුව ගියත් එයා බීච් වැකේෂන් එක තමයි එයා එන්ජොයි කරන්නේ. ඒක ලක්ෂරි පැත්තට වැඩි. ඒ හින්දා එයාට අන්තිම මතකය දෙන්නේ අපි ටිකක් එයා ආසමද. තේරෙනවද? එයා ඒක තමයි නම්බර් 1 හේතුව. එයා ආසමදේ අන්තිමට දෙන්නේ. රිවර්ස් එකේ ප්‍රැක්ටිස් කරන අවස්ථාවක් තියෙනවා. කෙලින්ම ගිහිල්ලා ඩවුන් සවුත් වල වැකේෂන් ඉඳලා එතනින් එහාට යන ඒවත් තියෙනවා. එහෙම ඒවත් තියෙනවා. ඒව අඩුයි සාමාන්‍යයෙන් අපි අන්තිමට ගන්න එක හොඳ එකක් කරනවා. හැබැයි අපේ පැකේජ් එක දැකලා ඇති සීගිරියෙන් කෙලින්ම එනවා එයාපෝට් එකට. සීගිරි ගල්ලා. සීගිරියත් ඒ වගේ මතකයක්. ඒ කියන්නේ සීගිරි කියන්නේ සුපිරියක් අමතක ඒ කියන්නේ එයා දැන් කල්චර් අනුරාධපුර පොළොන්නරුව ගියාට හරි සීගිරි යන්නේ මාර ඒ කියන්නේ එයා හෙන ඇඩ්වෙන්චර් විදිහට යන්නේ සීගිරි යන්නේ සීගිරි ගිහලා සීගිරි ෆ්‍රෙෂ් කෝස් බලලා ඒ ගමන මාර එන්ජොයි කරනවා. ඒකට සීගිරිය තමයි ලොකුවට වදින්නේ. සීගිරියත් නැගගෙන එයාපෝට් දාන එකත් හොඳයි. බීච් එකට දාලා එළියට ගන්න එකත් හොඳයි. කෙලින්. ඕකේ thank you. හරි. ඒ සම්ප්‍රදායම ගන්න ඕනේ නැහැ. ඒක අපි මෙන්ටලි අපි ඒකේ ප්‍රධාන හේතුව මෙන්ටල් එක අපේ ලංකාවෙන් යද්දි ලස්සන මතකයක් එක්කලා යාව එක්කන් යන්නේ.
ඒකයි. අනික එයාපෝට් එක ළඟයි. දැන් අපි ඇල්ලේ ඉඳන් ගේනවට වඩා ඩවුන් අපේ බෙන්තොට ඉඳන් එයාපෝට් ගෙන එක ලේසි. හරි. තාම මොනවද තියෙනවද? එහෙනම් අපි ඉවර කරමු. ඉන්ටර්නෙට් එකේ පික්චර්ස් කියන්න ගන්නකොට කියන්න. ආ? හරි. ඉන්ටර්නෙට් එකේ පික්චර්ස් ගන්නකොට කොපිරයිට් ඉෂුස් එහෙම එන්නේ එනවා. හරියට එනවා. කොපිරයිට් ඉෂුස් එනවා. එතකොට ඒකනේ අපි කරන්න ඕන. දැන් අපි මොකක් හරි අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ දැන් මේ ඇත්තට වෙබ්සයිට් එකක් කවුරු හරි කරනවා නම් ඇත්තට ෆා ඉමේජස් ඇවිල්ලා ඔක්කොම දෙන්න ඕනේ කරන කෙනාට. එයා දාලා කරන සීන් එක ගන්න හැමෝද ෂූට් කරන එක වාගේ රෙස්පොන්සිබිලිටි. දැන් හිතන්න මේක ගන්නවා කියලා. මේක අරගෙන දැන් මේක පොඩි වැඩක් නෑ. ඒක තමයි අපි ගන්න ටිකක් ලොකු සයිස් එකක් ගන්නවා. ලොකු එකක් අරගෙන අපි දැන් ඕන ඉමේජ් එකක් ගත්තාම අපි ගත්තොත් එහෙම මේක මේ ඉමේජ් එක හිතන්න මේකවා දානවා නම් කොපිරයිට් මොනවා හරි තියෙන කෙනෙක්ගේ අපිට ඉතින් මේක එඩිට් කරනවා. මේක ලයිට් මේක මේ වම් පැත්ත දකුණු පැත්ත මාරු කරනවා. කලර්ස් චේන්ජ් කරනවා මොනවා හරි දෙයක් කළා ලොකු වෙනසක් කළා තමයි දාන්නේ. ඒ විදිහටම දාන්නේ. තේරෙනවද? ඒ විදිහටම දාන්න නැතුව දාන්න පුළුවන්. ඒතර කොපිරයිට් ප්‍රශ්නයක් නැහැ. එඩිට් කළානේ දාන්න. හරි. තාම මොකක්ද? ඕකේ thank you අනික් ප්‍රශ්නේ? ඒක මම හෙට ගන්න හිතන් හිටියේ. හෙට ගන්නවා. ඊමේල් සිග්නේචර් එක මෙහෙමයි. ඊමේල් සිග්නේචර් එක සේව් කරන්නේ මම හෙට ගන්නම්. එහෙනම් අපි හෙට වාගෙම අරන් පෙන්නමුනේ. වාගෙම අපි නැත්නම් normal ඕන එකක් පෙන්නමු ගැටලුවක් නැහැ. ඊමේල් සිග්නේචර් මම හෙට ප්ලෑන් කරන් ඉන්නේ. එතකොට මම ටෙම්ප්ලේට් දෙනවා. මම ටෙම්ප්ලේට් දුන්නේ නැහැ නේ ඔයාලා travel agent යවන්න ඕන ටෙම්ප්ලේට් එක මේකයි කියලා ටෙම්ප්ලේට් එක දුන්නේ නැහැ නේ. දීලා නැහැනේ. ඒවත් එකලා මම පොඩක් හෙට ඒ ටික අපි කරමු. ඒ වුණා හෙට 7:00ටම ගමු. අරන් එතකොට ඒ ටික ඉවර කරමු. මේ හරි. තව ගැටලු තියෙනවද? හරි. එහෙනම් අපි නතර කරමුනේ. මං හිතනවා ඔයාලට යම් කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා. එහෙම නේද? යම් කිසි අද නිකම්ම ඉන්නවට වඩා අනිවාර්යෙන්ම හරි යම් කිසි දෙයක් ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් ඒ හින්දා හරි. එහෙම ගත්තා නම් අනිවාර්යෙන් මට බොහොම සතුටුයි. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලා කොහොම හරි තනියම මේ වැඩේ ගොඩ දාගන්න. ඒ කියන්නේ දැන් ඔයා ගොඩක් බිසිව රස්සාවක් වෙන්න. ඔයා බිස්නස් එකක් කරනවා. ඔයාගේ වයිෆ්ට මේකවා කියා දෙන්න. එතකොට වයිෆ්ට මේක කියා දීලා වයිෆ්ට වැඩේ ඒ ලව්ව කරගන්න. කොහොම හරි ෆැමිලි එක ඇතුලෙන් ඔයාගේ ඇතුලෙන් මේක වෙන්න ඕන. මේක ඔයා කවුරු හරි සේවකයෙක් දැම්මොත් එහෙම අනිවාර්යෙන් ඒ සේවකයා මේක ඉගෙනගෙන ඔයාට තරගයක් දෙනවම තමයි. එයා අනිවාර්යෙන් වෙනවම තමයි. ඒ හින්දා ඔයා සේවකයෙක් ගන්න නැතුව මේ දේවල් ටික ඔයා කළා මාසයක් වගේ කළා නම් ඔයා ලස්සනට මේ ඔක්කොම ටික හදා ගන්න පුළුවන්. මේ ටික හදාගත්තන් පස්සේ ඔයාට පුළුවන් බය නැතුව මේකම කරගන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු 2ක් 3ක් විතර ගිහිල්ලා යම් කිසි දිනුවක් වෙලා ඊට පස්සේ ස්ටාෆ් අරගෙන ප්‍රමාණිකවල ඒ කියන්නේ ගොඩක් ගාණක් හම්බ කරගෙන ඊට පස්සේ ඔයාට මේ slowly expand කරන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම ආරම්භ පිට දෙන්න යන්න එපා. හරි. එහෙමනම් අපි හෙට දවසේ